මේ උතුම් අලුත් අවුරුද්දේ අපි අවුරුදු ලැබුවාම කරන මුලම වැදගත්ම චාරිත්‍රය මොකද්ද? ඇයි මේ දේ අපි මුලින්ම කරන්නේ? ටිකක් හිතන්න. ඒ තමයි අපේ හදා වඩාගත්තු දෙමව්පියන්ට කලගුණ ගෞරව දැක්වීම. ඒ දේ සංකේතවත් කරන අපි බුලත් අතක් දීලා වදිනවා. හැබැයි පුතේ, එහෙම කළාම ඇතිද? අපි වැන්දාම විතරක් ඇතිද? ඇයි අපි වදින්නේ? ඇත්තම දේ තියෙන්න ඕනේ අපේ හදවතේ. මොකද චාරිත්‍රය කරන්න වැන්දාට වැඩක් නැහැ ඒ දේ අවංකව හිතේ නැත්තම්. කවුද මේ අපේ අම්මා තාත්තා කියන්නේ? මම මුලින් කිව්වනේ හදා වඩාගත්තු කියලා. අපිව මේ ලෝකෙට බිහි කළේ අම්මා අප්පච්චි. අපිව උස් මහත් කරන්න මහන්සි වුණා. හැමදේම කැපකලේ අම්මා අප්පච්චි. ඒකයි මම මෙහෙම කිව්වේ. ගෙදර බුදුන් අම්මා කියලා අපි කියන්නේ ඒකයි. අම්මා අපිව කුසේ දරාගත්ත දිනේ ඉඳන් එයා ජීවත් වෙන හැම තත්පරයක්ම කැප කරන්නේ තමන්ගේ දරුවන් වෙනුවෙන්. එතකොට අප්පච්චි, එයාට අපි මුකුත් කියන්නේ නැහැ නේද? ගෙදර බුදුන් අම්මා නම් ඒ ගෙදර රකින්න දෙවියන් ඔයාගේ අප්පච්චි. අම්මගේ ආදරය කියනකොට අපි අහලා තියෙනව නේද? මැනලද පුතේ කිරි දුන්නේ මා නුඹට කියලා. එතකොට අප්පච්චි, නිකන් හිතලා බලන්න, ඔයාලා වෙනුවෙන් ගණම් හිලව් තියාගන්නේ නැතුව වියදම් කරන, එයාගේ සතුට කැප කරන කෙනෙක් තව ඉන්නවද? නැහැනේ නේද? මතක තියාගන්න පුතේ, අම්මා අප්පච්චි තරම් ඔයාගේ දුකේදී දුක් වෙන, සතුටේදී hina වෙන කවුරුත් මේ ලෝකේ නැහැ. ඒ මොකද ඔයා ඒ දෙන්නාගේම කොටසක්. ඔයාලා ඔක්කොම එකයි. ඉතින් ඒ ආශිර්වාදය ඔයාට වෙන කිසිම දෙයකින් ලබන්න බෑ. එහෙනම් පුතේ, නොදකින බලවේග වෙනුවට ඒ ගරුත්වය, ආදරය මේ අවුරුද්දේ ඉඳන් ගෙදර දෙවියන්ටයි බුදුන්ටයි දෙන්න. ඔයාට මේ අවුරුද්ද නිරෝගී, සම්පත් ඇති, කිරියෙන් පෙනියෙන් ඉතිරෙන සුබ නව වසරක් වෙයි. මම අප්පච්චි.